අයිබෝන් මම ඉස්රෝන බුක් වෙල්ල අද පෙබරවාරි 26 වෙනිදා මම ඕගලන්ට අද මාකට් එකක් ඇනලිසිස් කරන විදිය පොඩ්ඩක් කියලා දෙන්න යන්නේ. මම ඒකට තෝරගත්තා ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් PLC. ඕගලන්ට පේනවා මෙතන ස්ට්‍රෝන් සපෝට් ලෙවල් එකක් තියෙනවා. මේ සපෝට්. ඒ වගේම මෙතන ස්ට්‍රෝන් රෙසිස්ටන්ස් ලෙවල් එකක් තියෙනවා. මේ රෙසිස්ටන්ස් මේ අවස්ථාවේදී ස්ට්‍රෝන්ලි මේ රෙසිස්ටන්ස් ලෙවල් එක බ්‍රේක් අවුට් කරලා තියෙනවා. බ්‍රේක් අවුට් කරලා නැවත වතාවක් කිසියම් ලෙවල් එකක ටච් වෙලා රිවර්ස් වෙලා මේ රෙසිස්ටන්ස් ලෙවල් එක සපෝට් එකක් විදිහට යූස් වෙලා තියෙනවා. ඊට පස්සේ නැවත බලන්න මේ රෙසිස්ටන්ස් ලෙවල් එකක් විදිහට ටච් වෙලා රිජෙක්ට් වෙච්ච මේ ලෙවල් එක මෙයා නැවත ටෙස්ට් කරනවා. මේ නැවත රිවර්ස් වෙනවා. ඊට පස්සේ මේ ලෙවල් එක නැවත වතාවක් සපෝට් කරගන්නවා. මේ හැබැයි සපෝට් කරගන්නේ මේ මිලට වඩා ඉහළ මිලකින්. ඒතර මේකට අපි කියන්නේ higher lows කියලා. හරිද? ඊට පස්සේ නැවත මේක අප් වෙලා මේ ලෙවල් එකේම ඒ කියන්නේ මේ මිලේදීම නැවත රෙසිස්ටන්ස් කරගන්නවා. මේකට අපි කියනවා මිල ස්ථාවරයි කියලා. එතකොට මේ රෙසිස්ටන්ස් ලෙවල් එකේදී මිල ස්ථාවරයි. නමුත් සපෝට් ලෙවල් එකේදී higher lows තමයි තියෙන්නේ. ඒ කියන්නේ හැරෙන්නේ එන්න මිල වැඩිවීමක් සමග. අපි මේ chart pattern එකට කියන්නේ ascending triangle. එතකොට ascending triangle එකේදී වෙන්නේ resistance level එක මිල ස්ථාවරයි, support level එක higher lows තියෙන. ඒ කියන්නේ මිල හැරෙන්නේ එන්න උඩ මිලකින්. සාමාන්‍යයෙන් මේ වගේ chart pattern එකකදී වෙන්නේ මේ resistance level එක break out කරගෙන market එක up වෙන එක. හරිද? මේ වගේ uptrend එකක් තියෙන market එකක මේ වගේ ascending triangle එකක් හැදෙනවා කියන්නේ අපි predict කරනවා මේ resistance level එක break out කරගෙන market එක up වෙනවා කියලා. ඉතින් මම මේ අවස්ථාවේදී predict කරනවා මෙතනින් මේ support level එකෙන් නැවත වතාවක් මේ market එක reverse වුණා කියලා confirm වෙනවා. ඉතින් ඒ වගේ මේ විතරක් නෙමෙයි මෙතන හැදිලා තියෙන bullish harami candlestick pattern එකක්. ඉතින් resistance level එක ඕගොල්ලන්ට මම කිව්වා ascending triangle වලදී resistance level එක මිල ස්ථාවරයි. ඒ වගේම support level එක higher lows තියෙන්නේ. එන්න up වෙවි තමයි හැරෙන්නේ. එතකොට මෙතනින් confirm market එක reverse වුණා කියලා. ඉතින් මම prediction එකක් ලබා දුන්නා මෙතනින් market එක reverse වෙලා up වෙනවා කියලා. ඉතින් ඕගලන්ට පේනවා මෙතන market එක reverse වෙලා ඉතාමත් වේගෙන් market එක ඉහළට ගමන් කරලා තිනවා. ඉතින් මෙතන ascending triangle එකේ resistance level එක strongly break out කරගෙන bullish pressure එකක් එක්ක මේ uptrend එක වෙලා තිනවා. ඉතින් මෙතනදී මගේ prediction එක ඉතාමත් සාර්ථකයි 100%ක් සාර්ථකයි ඕගලන්ට පැහැදිලිවම පේනවා. ඉතින් මගේ predictions වලදී මම short term swing trade කරන කට්ටියටත් exit point එකක් දෙනවා. ඒ වගේම මේ predictions long term කරන කට්ටියටත් මාසයක් දෙකක් තියාන් ඉඳලා හොඳ gain එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට පේනවා මෙතන රුපියල් 36 වගේ ඉඳන් මෙතන හොඳ level එකක් රුපියල් 46 මේ අපි zoom out කරොත් එහෙම අපි හැමතිස්සෙම මේ අතීතයේ වෙච්ච සිදුවීම් එක්ක තමයි ඒ කියන්නේ chart එකේ තියෙන reversals එක්ක තමයි අපි මේ exit points හොයාගන්නේ. එතකොට මෙතන 46යි 750 කියන්නේ හොඳ level එකක් මේ. හොඳ resistance level එකක්. ඉතින් ඒ වගේ තැනකින් exit වෙන්නත් පුළුවන්. ඒ වගේම තව ඈතට ගියොත් එහෙම මෙතනත් හොඳ resistance level එකක් රුපියල් 55යි 780 කියන්නේ. ඉතින් එතනින් exit වෙන්න පුළුවන් long term අයට. short term අයට මේ short term අය ගොඩක් බලන්නේ දවස් 2 3 සතිය උපරිම. ඉතින් swing trade කරන කට්ටියටත් තමයි මේ short term exit point එක ලබා දෙන්නේ. ඉතින් long term කරන කට්ටියට මාසයක් දෙකක් hold කරන්න පුළුවන් අයට මේ වගේ predictions hold කරලා ඒගොල්ලන්ට හොඳ gain එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම මේ technical analysis එක මේ prediction එක මගේ Patreon account එකෙන් මම ලබා දුන්න විදිහ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ ලංකා රියල්ටි ඉන්වෙස්ට්මන්ට්ස් PLC 2025 දෙසැම්බර් 23 තමයි මම මේ ප්‍රෙඩික්ෂන් එක ලබා දෙන්නේ. මේ තියෙන සම්පූර්ණ ටෙක්නිකල් ඇනලිසිස් එක විස්තරය ඔයගලන්ට ඉගෙන ගන්න. මොකද්ද මේ වෙන්නේ කියලා. මේ තියෙන්නේ ෂෝට් ටර්ම් ස්විං ට්‍රේඩ් කරන කට්ටියට දවස් 2 3 එක්සිට් වෙන්න ඕන නම් එක්සිට් පොයින්ට්ස්. නමුත් මේවා මේ ප්‍රෙඩික්ෂන්ස් ලොන් ටර්ම් උනත් ඔයගලන්ට ඉතාමත් හොඳයි. ඉතාමත් හොඳ කම්පැනිස්. ඉතින් මේ chart එක මම PDF එකක් විදිහට මෙතනින් attach කරනවා. ඔන්න මම ඒක download කරා. ඔන්න download වුණා. මම open කරනවා. මම මේක zoom in කරලා පෙන්නන්නම් ඔයාලට මම මොන level එකෙන්ද මොන candlestick එකෙන්ද මේ
රිවර්සල් එක කන්ෆර්ම් කරේ කියලා මේ තියෙන්නේ අර මං කිව්ව රෙසිස්ටන්ස් ලෙවල් එක ඒක බ්‍රේක් අවුට් කරලා ඒක සපෝට් එකක් විදිහට යූස් වෙන අතරතුරේදී මේ තියෙන්නේ ascending triangle එක chart pattern එක එතනදී හැමතිස්සෙම higher lows තමයි වෙන්නේ නමුත් රෙසිස්ටන්ස් ලෙවල් එකේ මිල ස්ථාවරයි මිල ස්ථාවර තියෙද්දි මේ වගේ chart pattern එකකදී වෙන්නේ අනිවාර්යයෙන්ම රෙසිස්ටන්ස් ලෙවල් එක බ්‍රේක් අවුට් කරනවා ඒක ප්‍රෙඩික්ෂන් එකක් ඉතින් මේක ඒ වගේම මම මෙතනදි තමයි ප්‍රෙඩික්ෂන් එක ලබා දෙන්නේ තව zoom in කරන්න ඔයගොල්ලන්ට පෙන්නන්න පැහැදිලිවම පේනවා මෙතන bullish harami candlestick pattern එකක් එක්ක මෙතන රිවර්සල් එක කන්ෆර්ම් වෙලා තිනවා ඔන්න මම ප්‍රෙඩික්ෂන් එක ලබා දුන්නා මෙතනින් මාකට් එක රිවර්ස් වෙලා අප් වෙනවා කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා කොච්චර සාර්ථකද කියලා මගේ ප්‍රෙඩික්ෂන් එක. ඉතින් මේ වගේම මම ඩේලි කරන ප්‍රෙඩික්ෂන්ස් ඉක්මනටම බලා ගන්න අපේ Patreon එකත් එක්ක අදම join වෙලා ඉන්න. ඒකේ link එක පල්ලෙහා description box එකේ දාලා තියෙනවා. ඒ වගේම comment section එකේ පළවෙනි comment එක විතරක් දාලා තිනවා. ඒ link එක හරහා ගිහලා ඔයගොල්ලන්ට පුළුවන් membership options වලින් කැමති member කෙනෙක් විදිහට register වෙන්න. ඔයගොල්ලෝ pro member කෙනෙක් හරි VIP member කෙනෙක් හරි විදිහට register වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ technical analysis, fundamental analysis, dividend predictions, ඒ වගේම candlestick patterns, මේ වගේ chart patterns ඉගෙන ගන්න, මේවත් එක්ක trade කරන්න, මේ වගේ සියලුම valuable contents ඔයගොල්ලන්ට දිගටම බලා ගන්න පුළුවන් අපේ Patreon එකත් එක්ක අදම join වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ VIP member කෙනෙක් විදිහට register වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ portfolio එක මාත් එක්ක share කරගෙන ඒ තියෙන company list එකම සතියට දෙපාරක් technical analysis එකක් කරලා ඔයගොල්ලන්ගේ ඒ portfolio එකේ update එකක් සතියට දෙපාරක් මගෙන් ටෙක්නිකල් ඇනලිසිස් එකක් ලබා ගන්න ඒ වගේම ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් ලබා ගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ ඉන්වෙස්ට් කරලා තියෙන ෂෙයා එකක් ලොස් වෙලා නම් ඒ ලොස් එක අවම කරගන්න. ඒ කියන්නේ කොස්ට් එක අඩු කරගන්න, ටිකෙන් ටික කොස්ට් එක අඩු කරගෙන ඒක ප්‍රොෆිට් එකක් කරගන්න ඇවරේජ් කරන්න ඕන හොඳම ලෙවල්ස් ටික මම ඔයගොල්ලන්ට පෙන්නනවා. ඒ වගේම ඔයගොල්ලෝ ප්‍රොෆිට් කරලා තියෙන ෂෙයා එකක් එක්සිට් වෙන්න ඕන නම් හොඳම එක්සිට් පොයින්ට් එකක් මම ඔයගොල්ලන්ට පෙන්නනවා. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට ගයිඩන්ස් එකක් ලබා ගන්න පුළුවන් සතියේ දෙපාරක් ටෙක්නිකල් ඇනලිසිස් එකක් ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් ඒ වගේම නිවුස් මාකට් නිවුස් එක බලලා ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එක මොන මට්ටමේද මේ ෂෙයාර්ස් මේ කම්පැනිස් මොන මට්ටමේ මොකක්ද ස්ටේටස් එක කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ සියලුම දේවල් ලබා ගන්න අපේ Patreon එකත් එක්ක අදම join වෙලා ඉන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Thank you.